අයිබෝවන් ඔයා ෆිල්ම් එකක් තෝරද්දී සාමාන්‍යයෙන් බලන කරුණු මොනවද කියලා ඇහුවොත් එහෙම හම්බෙන ෆිල්ම් බලන කට්ටියක් ඉන්නවා. එහෙම නැතුව අපි නිකන් හිතමුකෝ නිකන් හම්බෙන කාලය සීමිතයි නම් Tamanට ඒ කාලය ඇතුළත බලන ෆිල්ම් එක හොඳම ෆිල්ම් එකක් වෙන්න ඕනේ කියලා කියන කවුරු හරි ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම ඔය රේටින් ෆිල්ම් එකේ රේට් කොච්චර ප්‍රමාණයක් රේටින් තියනවාද කියලා සාමාන්‍යයෙන් බලනවා. ඒතර ෆිල්ම්ස් වලට වෙනම විවිධාකාරයේ රේටින් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් බහුතරයක් අය සලකන රේටින් එක තමයි ඔය අපි කියන IMDb රේටින් එක. IMDb කියලා කියන්නේ ඉන්ටර්නෙට් මූවි ඩේටාබේස් කියන ඔය රේටින් එක තමයි IMDb කියලා කියන්නේ. ඒතර ඔයා සෑහෙන ෆිල්ම් බලලා ඇති. ඒවා හොඳ ෆිල්ම් ඇති, ටිකක් මධ්‍යස්ථ ෆිල්ම් ඇති. ඔයාට හොඳම කියලා ඔයාගේ ෆිල්ම් එක ඇති. කියන බලන්න ඔයගොල්ලෝ හිතන විදිහට වැඩිම IMDb රේටින් එකක් තියෙන අද වෙනකන් වැඩිම IMDb රේටින් එකක් තියෙන්නේ මොන ෆිල්ම් එකේ කියලාද ඔයා හිතන්නේ? ඒතර ගොඩක් වෙලාවට ඔයාලට හිතෙන්නේ නැති ඔය සාමාන්‍ය ෆිල්ම් දන්න කට්ටිය දන්නවා ඔය Godfather The Godfather කියලා හොඳ ෆිල්ම් එකක් තියෙනවා IMDb රේටින් එක 9.2ක්. ඊට පස්සේ The Dark Knight Batman series එකේ ආපු එකක් Dark Knight කියන එක ඒකේ IMDb රේටින් 9.0ක් වගේ ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයා හිතන්නේ නැති ඕව වලින් එකක් වෙන්න ඕනේ හොඳම IMDb රේටින් එක නෑ. හැබැයි හොඳම IMDb රේටින් එක තියෙන්නේ 1994 දී ආපු ෆිල්ම් එකක් තියෙනවා Shawshank Redemption කියලා. ඒකට තමයි 9.3ක දැන්ට වාර්තාගත වැඩිම IMDb රේටින් එකක් තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ටිම් රොබින්ස් කියන එක්කෙනා. සායත් එක්ක මෝගන් ෆ්‍රීමන් ප්‍රසිද්ධ ඇමරිකාවේ ප්‍රසිද්ධ නළුවෙක් ඔහු රඟපානවා. ඉතින් මේ ෆිල්ම් එක බලන්න මේ ෆිල්ම් එක මේක වෙනවා අරක වෙනවා කියලා මූවි එක මම ස්පොයිල් කළා නෑ. හැබැයි 1994 වුණාට හොඳ ක්වොලිටි මූවි එකක් අනිවාර්යයෙන්ම බලන්න. මම මේකෙදි කරන්න කියන්නම් ප්‍රධාන වශයෙන් ඔය Shawshank Redemption කියන ෆිල්ම් එකෙන් මම ප්‍රධාන වශයෙන්ම ගත්ත එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට දෙන්න පුළුවන් වෙන අදහස් කරන කරුණු තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි බලාපොරොත්තු නැත්නම් හෝප් කියන එක සෑහෙන ප්‍රබලයි. මිනිසුන්ව ජීවත් කරවන්නේ මිනිසුන්ව Tamanගේ යම් කාර්යයක් සඳහා ගෙනියන්නේ මිනිසුන්ව මොටිවේට් කරන්නේ මෙන්න මේ බලාපොරොත්තු එහෙම නැත්නම් හෝප් කියන එක කියලා අපිට Shawshank Redemption ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම මම මේකේ ආසම දේ තමයි මේකේ පෙන්නන patience සහ consistency කියන එක. එහෙම නැත්නම් ඉවසීම සහ අඛණ්ඩතාවය කියන ගුණාංගය. අර මම හැමතිස්සෙම කියන කාරණයක් තමයි ඔය වතුර බින්දුව හිතන්නක වතුර බින්දුව පොඩ්ඩ වැටිලා යකඩයක් උඩට වැටෙනවා කියන්නකෝ. ඒතර ඒ වතුර බින්දුව අකණ්ඩව ඔහොම වැටිලා ඒ ඒ වතුර බින්දුවට පුළුවන් වෙනවා අර යකඩේ එක්තරා තැනකදී එක්තරා කාලයකදී හිල් කරන්න සිදුරු කරන්න. ඒතර ඒක තමයි කන්සිස්ටන්සි එක. එතකොට ඒ කරන වැඩේ පොඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වතුර බින්දුවක් යකඩයක් උඩට වැටෙන එක දැනෙන්නේවත් නෑ. හරි ඒක හරි. පොඩි දෙයක්. නමුත් පොඩි දෙයක් වුණත් ආයෙ කරද්දී අකණ්ඩව කරද්දී මොකද්ද වෙන්නේ? එන ප්‍රතිඵලය හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ ඉවසීම ඒ කන්සිස්ටන්සි එක තියාගෙන යද්දී එකපාර ප්‍රතිඵල පේන්නේ නැහැ. එතකොට ඒ ප්‍රතිඵලය එනකන් ඉවසීමෙන් යුතුව ඒ අඛණ්ඩතාවය තියා ගැනීම patience සහ කන්සිස්ටන්සි කියන එක මේ ෆිල්ම් එකේ ලස්සනට පෙන්නනවා. ඇයි කියලා වාට ඒක ඉවර කරද්දි මූවි එක ඉවර කරන තැනදී තමයි අපිට තේරෙන්නේ. එයා දාලා ටිම් රොබින්ස් කියන ප්‍රධාන නළුවා කොච්චර හොඳ ඉවසීමක් සහ අඛණ්ඩතාවයක් තියාගෙන ගිහපු එක්කෙනෙක්ද කියලා. ඉතින් ඔන්න ඔය කරුණු දෙක තමයි ප්‍රධාන වශයෙන් මම හිතන්නේ Shawshank Redemption එකේ අර බලාපොරොත්තුව කියන එක සහ ඉවසීම ප්‍රගුණතාවය. ඒ වගේම හැමතැනම වගේ ෆිල්ම් එකේ පෙන්නනවා knowledge is power එහෙම නැත්නම් දැනුම තමයි වටින්නේ කියලා. ඒකෙදි තමාගේ දැනුම පාවිච්චි කරලා ඒකේ ටිම් රොබින්ස් කියන එක්කෙනා accountant කෙනෙක් financial accountant කෙනෙක්. ඉතින් ඒ ඉගෙනගත්ත දේ පාවිච්චි කළා එයා ඒ තමාගේ මං කියන්නම් හිරකයක් ආශ්‍රිත වෙන කතාවක්. ඒ හිරගෙදරදී තමාගේ ඒ කාර්යභාරය හදාගන්න විදිය, තමාගේ තැන හදාගන්න විදිය ඒ සියල්ලටම එයාගේ පාවිච්චි කරන්නේ තමන් උකහාගත් දැනුම. ඉතින් තුන්වෙනි කාරණේ ෆිල්ම් එකෙන් මම කැමති ඒ ෆිල්ම් එකෙන් පෙන්නනවා knowledge is power කියන ඒ ප්‍රබල ගුණය අනිවාර්යයෙන් මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීලා තියෙනවා.